කොහොමද මිතුරනි? ඔබට මතක ඇති අපි වුණ පොරොන්දු. ඒ තමයි අපිට පෙර වීඩියෝවේදී නගුණු උගතෝ කෝටි ගැටලු. ඒවට හේතු මොනවද කියන්නේ? එහෙම වෙන එක අපිටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා අපි පෙන්නපු නුවන්ගේ උදාහරණයත් එක්ක සරලව කියලා දෙනවා කියපු ඔබට වුණ පොරොන්දු. ඉතින් මිතුරනි මේ දේවල් වෙන එක ගැන සංකීර්ණ ලෝදහම අපමහා බුදුන් වහන්සේ විසින් ඉතාම සරල ප්‍රදේශනා කළ බෞද්ධ දර්ශනය සුරින් විග්‍රහය දෙමු. මේ උතුම් බුදු ඇසින් දක්නා වූ ඒ නිර්මල දහම වර්තමාන ලෝකයේ විද්වතුන්ගේ කතිකාවත ඇසුරින් හා විද්‍යාව ඇසින්දු දකින. එක්වන් අප සමග. හෙට දවස දහමින් විද්‍යාව දකින මානයේ ඉක්මනින් මතක් කරන්න ගියවර අපේ උදාහරණය. නුවන්ගේ ජීවිත කතාව ඇතුළේ තිබ්බ උගතෝ කෝටි ගැටලු. ඔහුටත් නොදැනීම කර්මය මත ඔහු විසින්ම ඇති කළ බලපෑම් හේතුවෙන් ඇති වූවක් බව. ඉතින් සාවධානව අහන්න වගේම බලන්න. වෙන කිසිම හේතුවක් නිසා නෙමේ අපේ හෙට දවස වගේම අපි දැකපු හීන අපිටම සැබෑ කරගන්න පුළුවන් තරමේ ඇති වෙන්න අපි රැස් කළ පින් අපි ළඟම සංගවිලා තියෙනවා වගේම ඒවා ක්‍රියාත්මක කරගන්න අපිටම මාර්ගයක් තියෙන බව. හොඳයි. මේ හැමදේම තියෙන්නේ කලින් කිව්වා වගේ බුදුදහමේ එන කර්මය ඇතුළේ. බුදුන් වහන්සේ මේ කර්මය පැහැදිලි කිරීම සඳහා වර්ගීකරණ 4ක් 4 classifications දේශනා කළා. ඒවා තමයි පළවෙනි එක වෙන්නේ කාර්යයන් by functions. කර්ම කියන්නේ මොකක්ද? What karma can do by itself or else the ultimate thing. දෙවෙනි එක තමයි ප්‍රමුඛතාවයන් by priority. කුමක් මුලින් විපාක දෙයිද? තුන්වෙනි එක තමයි කාලයන් by time of result. කවදාද විපාක දෙන්නේ? අන්තිම එක තමයි ස්ථානයන් by location. කොහෙද විපාක දෙන්නේ? මට තේරෙනවා. නමුත් මේ වචන ටිකක් සංකීර්ණයි වගේ නේද? ඉතින් මේ සෑම පදයක්ම ඉතාම සරලව ඒවායේ තේරුම වචනයෙන් කඩාගෙන ඉගෙන ගමු. මේ සියල්ල එකට තේරුම් ගත්තාම සම්පූර්ණ පිළිතුර අපිට ලැබෙනවා කියන එක ඔබටම පෙනේවි. පළවෙනි එක තමයි ක්‍රියාකාරීත්වය යන by function. මේ කර්මය කරන්නේ මොකද්ද? කර්මයට කරන්න පුළුවන් මොකද්ද කියන එක. අපි මුලින්ම බලමු මේ ක්‍රියාකාරීත්වය අණුව කියන වර්ගීකරණය. ක්‍රියාකාරීත්වය අණුව කියන වාක්‍ය ඛණ්ඩේ සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ යමක් එහි භෞතික ස්වરૂපය අණුව නෙමේ එහි අරමුණ හෝ එය කරන දේ මත පදනම වර්ගීකරණය හෝ විශ්ලේෂණය කිරීම. කර්මයක් එහි ක්‍රියාකාරීත්වය අණුව කොටස් 4කට බෙදෙනවා. අපි කලින් කතා කරපු නුවන්ගේ ජීවිතයේ උදාහරණ වලින්ම මේක ගලප ගන්න බලමු. පළවෙනි එක ජනක කර්මය. ඉපදීම නැත්නම් හට ගැනීම. නක ඇති කරන්න ඒවත් උත්පාදනය කරන්න. කෙටියෙන්ම කිව්වොත් මේකේ සරල තේරුම තමයි උත්පාදක යන්ත්‍රය. හරියට ජෙනරේටර් එකක් වගේ. අලුත් භවයක්, අලුත් උපතක් ජනිත කරන කර්මය. හරියට නිකන් බීජයක් වගේ. නුවන්ට ලැබුණ දේ තමයි නුවන් පෙර ආත්මයේ කළ කුසල් නිසා ඔහුට මිනිස් ලෝක උපත ලැබුණා. ඒත් ඔහු සමග පැරණි අකුසල් බීජ විශාල ප්‍රමාණයක් 100ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ජෙනරේටර් එකෙන් හොඳ උපතක් ලැබුණත් පසුබිමේ නරක බීජ ගොඩාක් පෙන්ඩිං තියෙනවා කියන එකත් ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යනවා. මේ කැටගරි එක ඇතුලේ දෙවෙනි එක උපස්තම්භක කර්මය. උප කියන්නේ ළඟට වෙලා නැත්නම් උදව් කරමින්, ස්තම්භක කියන්නේ කණුවක් වගේ ශක්තිමත් කරනවා දරාගෙන ඉන්නවා කියන එක. ජෙනරේටර් එකෙන් ජෙනරේට් කරපු සීඩ් එකට නැත්නම් බීජයට වතුර දානවා වගේ, පොහොර දානවා වගේ වැඩක් මේක. පැරණි බීජයට වතුර දාලා තව තවත් ශක්තිමත් කරලා ඉක්මනට ඵල දෙන්න සලස්වන මෙම කර්මය තමයි උපස්තම්භක කර්මය. නුවන්ගේ කතාව ගත්තොත් එහෙම නුවන් දැන් මිනිස් ලෝකේ ඉපදිලා ජීවත් වෙනවා. ඔහු තීරණ ගන්නවා ඔහු මොනවද එදිනෙදා ජීවිතේදී කරන්න ඕනි කියලා. හිතන්න නුවන් දිනපතා දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා වඩනවා කියලා. ඒ අලුත් කුසල් ඔහුගේ පැරණි කුසල් බීජ 100ට උපස්තම්භක හෙවත් වතුර හෝ පොහොර වෙලා ඒ හොඳ බීජ ශක්තිමත් කරනවා. හරියට හොඳ පැලයකට වතුර දානවා වගේ. ඒ හොඳ බීජ ඉක්මනට ඵල දෙන්න පටන් ගන්නවා. ඒ වගේම නුවන් දිනපතා බොරු කියනවා, හොරකම් කරනවා, බේබදුකම යෙදෙනවා කියලා හිතන්නකෝ. ඒ අලුත් අකුසල් ඔහුගේ පැරණි අකුසල් බීජ 1000ට උපස්තම්භක හෙවත් වතුර හෝ පොහොර වෙලා ඒ නරක බීජ ශක්තිමත් කරනවා. හරියට වල් පැලෑටි වලට වතුර දානවා වගේ ඒ නරක බීජ ලොකු වෙලා ඉක්මනට විපාක දෙන්න සූදානම් වෙනවා. මේකේ තුන්වන අවස්ථාව තමයි උපපීඩක කර්මය. උප
කිව්වේ කලින් කිව්වා වගේම ළඟට වෙලා කියන එකත් මෙතනදී අහිතකර ආකාරයෙන් තමයි. පීඩක කියන්නේ පීඩා කරනවා, මිරිකනවා, මර්ධනය කරනවා, දුක් දෙනවා වගේ කියන අදහස. මේක සරල තේරුම තමයි මර්ධනය කරන බලය. හරියට නිකන් ඔප්‍රෙස් එවත් සප්‍රෙස් කරනවා වගේ. හරියට හොඳ පැලයක් උසට වැඩෙන්න ඉඩ නොදී වල් පැලෑටියක් ඒක යටපත් කරමින් හොඳට ලැබෙන තිබුණු විපාකය අවහිර කරනවා. නුවන් කතාවේදී නුවන් දිගටම අකුසල් කළා. මතක ඇති ඔබට. ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී නුවන් දිගටම අකුසල් කළා. ඔබට මතක ඇති. දැන් ඔහුගේ පැරණි අකුසල් බීජ 1000ට සපෝට් එකක් ලැබිලා තියෙනවා මේ උපපීඩක කර්මය. අකුසල් බීජ 1000ට සපෝට් එක ලැබිලා අකුසල් බීජ 1000 ලොකු වෙලා තියෙනවා. ඉතින් මේ නුවන් දිගින් දිගටම අකුසල් කරමින් ඔහුගේ පැරණි හොඳ කුසල් බීජ 100ට උපපීඩක හේවත් මර්ධනය කරමින් ඔප්‍රෙස් වෙනවා. ඒ කියන්නේ නුවන්ට කලින් ලැබෙන්න තිබුණු සැප, ධනය, සෞඛ්‍ය, නෑදෑයන්ගේ ආදරය මේ හැමදේම අවහිර වෙනවා. બ્લોක් වෙනවා. ප්‍රමාද වෙනවා. කියන්නේ ඩිලේ වෙනවා. ඒ වෙනකොට ඔහුට රෝග, මුදල් අඩුපාඩු, නෑදෑ ගැටලු වේගයෙන් එන්න පටන් ගන්නවා. මේක අනිත් පැත්ත හිතුවොත් නුවන් මේ වෙනුවට කුසල් කරනවා කියලා හිතන්නකෝ. ඒ අලුත් කුසල් ඔහුගේ පැරණි අකුසල් බීජවලට උපපීඩක වෙනවා. මර්ධනය වෙනවා, ඔප්‍රෙස් වෙනවා. ඒ කුසල් අකුසල් විපාක දෙන්න එන පොලිම අපි කරන කුසල් අකුසල් මත මර්ධනය කිරීම බලපානවා. හරියට හොඳ පැලයක් ලොකු වෙලා වල් පැල යටපත් කරනවා වගේ. ඔබට මතක ඇති නුවන්ගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහු නරක පුරුදු වලටම යොමු වෙලා හිටපු නිසා ඔහුගේ අලුත් අකුසල් බීජ හොඳ බීජ ඔප්‍රෙස් කළා. එතකොට නුවන්ට සැප සම්පත අවහිරලා දුක් කරදර වැඩි වුණා. මෙතනදී තමයි අපිට අර ආපු උගතෝ කෝටික ප්‍රශ්න නුවන්ටත් ඇති වෙන්නේ. මම හොඳ කෙනෙක්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නය නුවන්ටත් ඇති වුණා. මේකේ අවසාන එක තමයි උපඝාතක කර්මය. උප කිව්වේ ළඟට වෙලා කියන එක, ඝාතක කිව්වේ මරා දමනවා නැත්නම් විනාශ කරනවා, සුණු විසුණු කරනවා කියන අදහස. සරලම තේරුම තමයි කඩා බිඳලා දාන එක. හරියට නිකන් බුල්ඩෝස් එකක් වගේ. කම්ප්ලීට්ලි ඩිස්ට්‍රොයි කරනවා. මේ හදිසියෙම ඇවිත් පැරණි කර්මයක් සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා ඒ වෙනුවට Tamanගේ විපාකය බලහත්කාරයෙන් ඉස්සරහට ගේනවා. ඊටාම සාවධානයෙන් සිටින්න. මේ අපි කතා කරේ කර්මය ඇතුළේ තියෙන සියලුම ආකාර නෙමෙයි. අපි මේ කතා කරේ පයි ෆන්ක්ෂන් කර්මයට කරන්න පුළුවන් මොකක්ද කියන කැටගරීස් 4 ඇතුලේ තියෙන අවස්ථා 4 විතරයි. තිරේ තියෙන රූප දේශ බලන්න. ඉතින් මේක ඔබ්වියස්. වට තේරෙනවා ඇති. අනිවාර්යෙන්ම මේ කර්මයට පුළුවන් අපේ ජීවිතයක් ලබා දෙන්නත්, අපේ ජීවිත ගමන් මගේදී ඒකට බාධා පෙමුණුවන්නත්, අපිට සපෝට් එකක් වෙන්නත්, අපිට උදව්වක් වෙන්නත්, ඒ වගේම එක්තරා අවස්ථාවකදී අපේ ජීවිතය කෙලවර කරන්නත් කර්මයට පුළුවන් බව ඔබට මෙතනින් පේනවා. ඒත් ඔබ මෙතනදී ඉතා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන කාරණාව තමයි උපඝාතක කර්මය කියන්නේ බුදුදහමට අනුව අපට මරණය ළඟා කරන කර්මය නෙමෙයි. මරණය කියන්නේ කර්මයක් සක්‍රියව මවන දෙයක් නෙමෙයි. ඒ ජීවිතේ මවාගෙන කර්මයේ බලය නැතිවීමේ ප්‍රතිඵලයයි. අභිධර්මයට අනුව මරණය සිදුවන්නේ ආකාර දෙකකින්. පළවෙනි අවස්ථාව තමයි ස්වභාවික මරණයක් වෙන්න පුළුවන්. ආයුක්‍ය මරණයක්. ජනක කර්මයේ ආයුෂ බලයේ ස්වභාවිකව අවසන් වීම හරියට නිකන් ඔරලෝසුවක බැටරේ අවසන් වූවක් මෙන් ස්වභාවික මරණය ඇති වෙනවා. ඒත් එහෙනම් මොකද්ද මේ උපඝාතක කර්මය කියන්නේ? අකාලයේ මරණය, උපච්ඡේදක මරණය, ප්‍රබල උපඝාතක කර්මයක් විසින් ජනක කර්මයේ බලය කපා දැමීම. හරියට නිකන් විදුලි රැහැනක් කපා දැමුවක් වගේ. උපඝාතක කර්මයක් ඇති වෙන ප්‍රධාන කරුණු 4ක් නැත්නම් සාධක 4ක් සම්පූර්ණ වොත් එම කර්මය උපඝාතක කර්මයක් විදිහට බලයක් ලබනවා. පළවෙනි සාධකය තමයි ප්‍රබල වස්තුව. කර්මය සිදු කරනු ලබන පුද්ගලයා හෝ වස්තුව අතිශය වටිනා හෝ ගුණවත් වෙන්න ඕන. හරියට නිකන් රහතන් වහන්සේ නමක්, මව්පියන්, ගුරුවරුන්, බුද්ධ ප්‍රතිමාවක් වැනි අති පූජනීය වස්තුවක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ප්‍රබල චේතනාවක්. එම ක්‍රියාව කරන මොහොතේ අතිශය තීව්‍ර සිත, බලවත් කැමැත්ත, නොසැලෙන අදිෂ්ඨානය. මම මොහොම මරනවා කියන පරිගැනීමේ ගින්නෙන් යුතු සිත. තුන්වෙනි එක තමයි නිතර නිතර කිරීම. එකම ක්‍රියාව නැවත නැවත පුරුද්දක් විදිහට කරන එක. දිනපතා සතෙකුට වද දෙනවා, නිරන්තරයෙන් බොරු කියනවා, නිතිපතාම වද දෙමින් බොරු කියමින් අර ප්‍රබල චේතනාවම අදිෂ්ඨානයෙන් යුතුව අප්‍රමාණව නිතර නිතර කිරීම තුන්වෙනි අවස්ථාව.
හතරවෙනි එක තමයි මරණාසන්න චේතනා. මරණයට ආසන්න මොහොතේ සිහියට එන හෝ කරනු ලබන ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ ඊටාම බලවත්, අතිශය බලවත්. උපඝාතක කර්මයේදී ජීවිතයේ සිඳ දමනවා නැත්නම් විනාශ කරනවා. මරණය නෙමෙයි කියන එක ඊටාම හොඳින් ඔළුවේ තියාගන්න. එතකොට ඔබට ඊටාම පැහැදිලි by function කියන එකේ කාරණා හතරෙන් ජීවිතය මවන්නත්, ඒක සිඳ දමන්නත්, අතරමැදදී ජීවිතයට රැකවරණයක් වගේම දුර්වල කිරීමේ හැකියාව කර්මයට ඇති බව. අපි කතා කළා by function. එහෙනම් අපිට ඊළඟට තියෙන දෙවෙනි කාරණාව තමයි by priority නැත්නම් ප්‍රමුඛතාවය අනුව. අපි කිව්වා වගේ අපේ ප්‍රශ්නේ ඉතා ගැඹුරු හා විශ්ලේෂණාත්මකව අපි බලන්න නම් මේ කර්ම වර්ග හතරම එකිනෙකට වෙන්ව අරන් බලනවා වගේම ඒවා එක්ව ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන්නත් ඕනි කියලා අපි මුලින්ම සඳහන් කළා. එතකොට අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි මෙතනදී බලමු by function එවත් ක්‍රියාකාරීත්වය අනුව කියන කර්ම වර්ග සහ ප්‍රමුඛතාවය අනුව කියන කර්ම වර්ග එකිනෙකට එක්ව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. මේ බුදුදහමේ කර්ම විද්‍යාව ඉතාම සංකීර්ණ නමුත් වැදගත් කොටසක්. අපි සවිස්තරාත්මකව මේක පැහැදිලි කරගමු. කර්මයේ කාර්ය සහ ප්‍රමුඛතාවය ඒවා එක්ව ක්‍රියා කරන ආකාරය බලනකොට ඔයාලට තේරෙයි මෙතන තමයි මේ ලොජික් එක තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සංකල්ප දෙකේ වෙනස හොඳින් තේරුම් ගන්නකොට පිට වෙනස් කරන්න පුළුවන්, අපිට තීරණය කරන්න පුළුවන් අපේ වර්තමාන ජීවිතයේ අපිට බලපාන දුක් වගේම සැප කොහොමද තීරණය කරන්නේ, අපි කොහොමද ඒක ප්‍රයොරිටයිස් කරගන්නේ කියන එක. ක්‍රියාකාරීත්වය අනුව කියන කර්මයට චැලෙන්ජ් එකක් වෙලා කොහොමද මේ ප්‍රමුඛතාවයේ අනුව කියන කර්මයේ බලය සහ පිළිවෙල ගොඩනගා ගන්න කියන එකයි මෙතනදී අපිට ඊටාම වැදගත් වෙන්නේ. ප්‍රමුඛතාවය අනුව කියන කර්මයක් කාරණා හතරකට බෙදෙනවා. ගරුක, ආසන්න, ආචින්න හා කටත්තා විදිහට. මේවා එකිනෙකට ස්වාධීන වෙන්නේ නැහැ. ඒවා එකිනෙකට බලපාමින් එකිනෙක සමග ගැටෙමින් තමයි එක්ක ක්‍රියා කරන්නේ. මේ තේරුම් ගැනීමට අපි උපමාවක් බලමු. රථයක් සහ රියදුරෙක් ගැන සිතන්න. ක්‍රියාකාරීත්වයේ අණුව කර්මය අනුව රථයේ යාන්ත්‍රික කොටස වගේ හරියට නික. එන්ජින් එක, තිරිංග, සුක්කානම සහ රෝද. මේවා කුමක් කරයිද? ෆන්ක්ෂන් එක අනුව කුමක් කරයිද? යන්න තීරණය කරනවා. එන්ජිම රථය ඉදිරියට ගෙනියනවා, තිරිංග වලින් නවත්වනවා, සුක්කානමෙන් හරවනවා. ෆන්ක්ෂන් එක අනුව ඔන්න ඕකයි රථය ඇතුලේ වෙන්නේ. ඒ ප්‍රමුඛතාවය අනුව කර්මය යනු රියදුරා වගේ හරියට. රියදුරා තීරණය කරන්නේ කොතැනට පළමුව හැරවිය යුතුද? කවදා තිරිංග ගැසිය යුතුද? කුමන මාර්ගයකට යා යුතුද යන්නයි. ඔබට ඊටාම පැහැදිලි කර්මයේ විදිහට රථයක් තිබුණත් මේක කොයි වෙලාවෙ කොතැනට යන්න ඕනද, කොතැනට හරවන්න ඕනද කියන තීරණය තියෙන්නේ අපේ අතේ, රියදුරා අතේ. රියදුරා නැත්නම් රථය අහමුදු ලෙස දුවන්න, රථය නැතුනම් රියදුරාට ක්‍රියා කිරීමට කිසිවක් නැහැ. ඒක නිසා කර්මයේ කාර්ය හා ප්‍රමුඛතාව යන දෙකම එකට වැඩ කරන්න කියන එකත් ඔළුවේ තියාගන්න. අපි බලමු මේ ප්‍රමුඛතාව වර්ග හතර ක්‍රියා කරන ආකාරය. පළමුව ගරුක කර්මය. මේ ප්‍රමුඛතාවෙන් අංක 1. මේ අතිශය බලවත් විශාල ප්‍රතිඵල දෙන කර්මයක්. උදාහරණයක් ලෙස අනන්තරීය පාප පහ හෝ මහා කුසල ධාන වෙන්න පුළුවන්. ගරුක අකුසල කර්මයක් එනම් ආනන්තරීය පාපයක් සම විටම ක්‍රියා කරන්නේ උපඝාතක ලෙස. එනම් ඒ ජීවිතයේ සිඳ දමන කර්මයක්. එක්වරම ජනක කර්මයක් කපා දැමීම ඊළඟ ආත්මේ නිරයට හෙලන්න පුළුවන්. ගරුක කුසල කර්මයක් කිව්වොත් එනම් ධානයක් ක්‍රියා කරලා ජනක ලෙස ක්‍රියා කරනවා. තවත් බුදුදහමේ උදාහරණයක් විදියට කිව්වොත් එහෙම යම් කෙනෙක් රහතන් වහන්සේ නමක් ඝාතනය කළා නම් එය ගරුක අකුසල කර්මයක් නිසා ඔහුට කෙතරම් හොඳ ජනක කර්ම තිබුණත් උපඝාතක කර්මය කාලය අනුව ප්‍රමුඛ වෙලා ඔහුගේ ජීවිතේ සිඳ දමනවා. දෙවෙනි එක තමයි ආසන්න කර්මය. මේ ප්‍රමුඛතාවයෙන් අංක 2. ගරුක කර්මයක් නැත්නම් මෙය බලවත් වේ. මේ මරණාසන්න මොහොතේ සිහියට එන හෝ කරන ලද කර්මය වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේදී පින්කමක් සිහියට නැගුණොත් එම කුසල කර්ම ජනක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ උතුම් ආත්මයක් ලබා දෙයි. සමහර විට ඒ වර්තමාන ජනක කර්ම ඉතිරි ආයුෂ පවා කපා දමන්නත් පුළුවන්. එනම් උපඝාතක ලෙසද ක්‍රියා කරලා නව ජීවිතයක් ඇති කරන්න පුළුවන්. නමුත් මරණාසන්න මොහොතේ පාපයක් සිහි වුවොත් එම අකුසල කර්ම උපඝාතක ලෙස ක්‍රියා කරලා ඒ වර්තමාන ජීවිතයේ ඉතිරි ආයුෂ කපා දමා අපායගාමී වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දිවි ගෙවන සාමාන්‍ය මිනිසෙක් සලකන්න මරණාසන්න මොහොතේ තමා කළ දානයක් සිහි කළොත් එම ආසන්න කර්මය ජනක ලෙස ක්‍රියා කරලා ඔහුට සුගතියක් ලබා දෙන්න පුළුවන්. දෙවෙනුව ආචින්න කර්මය. මේ ප්‍රමුඛතාවයෙන් අංක 3. ගරුක හෙවත්
ආසන්න කර්මයක් නැතිනම් මේ බලවත් වෙනවා. මේ නිතර පුරුද්දක් ලෙස කරන ලද කර්ම. නිතර කරන පින්, දාන, සීල, භාවනා උපස්තම්භක ලෙස ක්‍රියා කරනවා. ඒවා ජනක කර්මයට උපකාර කරලා බලය දෙනවා, ශක්තිමත් කරනවා, දීර්ඝායුෂ ලබා දෙනවා, හොඳ සෞඛ්‍ය සැප සම්පත් ලැබෙනවා. නිතර කරන පව් එනම් මසුන් මැරීම, බොරු කීම, සොරකම් කිරීම වැනි කර්ම උපපීලක ලෙස ක්‍රියා කරලා ජනක කර්මයට බාධා කරමින් දුර්වල කරලා, පීඩා කරලා, රෝග ඇති කරලා, දුක් සහ විවිධ බාධා ඇති කරලා ජනක කර්මයට පීඩා කරන්න පුළුවන්. උදාහරණ කෙනෙක් දිනපතා උදෑසන බුදු පිළිමයට මල් පහන් පූජා කරමින් එය ආචින්න කුසල කර්මයක් විදිහට වඩමින් මේ උපස්තම්භක ලෙස ඔහුගේ ජනක කර්මයට බලය දෙමින් ආයුෂ සැප සහ සෞඛ්‍ය රැක ගැනීම පෙන්වා දෙන්න පුළුවන්. මේකෙදි අවසාන එක තමයි කටත්තා කර්මය. මේ ප්‍රමුඛතාවයෙන් අංක 4යි. ඉහත තුනෙන් එකක්වත් නැතිනම් මෙම රැස් කළ කර්ම ඵල දෙන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් පින් හෝ පව් වෙන්න පුළුවන්. එහි ක්‍රියාකාරීත්වය අනුව විවිධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පින් ජනක හෝ උපස්තම්භක ලෙසත්, සාමාන්‍යයෙන් පව් උපපීලක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. දැන් ඔබගේ මෙම අවබෝධය ඉතාම ගැඹුරු සහ ප්‍රායෝගිකයි. ඔබ කර්ම නියමයේ හරයම අල්ලාගෙන තියනවා කියලා ඔබට වැටහි. අපිට ප්‍රමුඛතාව නැත්නම් ප්‍රයොරිටි එක පාලනය කරලා ක්‍රියාකාරීත්වය, ඒවත් ෆන්ක්ෂන් එක වෙනස් කිරීමේ කුඩා අවස්ථාවක් තියෙනවා කියලා අපි හැමෝටම දැන් වැටහෙනවා. මේ හරියටම බුදුදහමේ කර්ම සංස්කාරයේ පළවෙනි පියවර. මේක තියෙන වැදගත්ම රහස තමයි එතකොට අපිට ඍජුවම ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බැරි වුණත් අපිට ප්‍රමුඛතාවය පාලනය කළ හැකි කියන්නේ. එමගින් ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන්ම වෙනස් කළ හැකි බව. මේක තවත් සරලව බැලුවොත් අපිට කර්මයක් ඍජුවම උපඝාතක සිට උපස්තම්භක බවට පත් කරන්න බෑ. ඒකට කෙලින්ම අත ගන්න බෑ. නමුත් අපිට ප්‍රමුඛතාවය නම් වෙනස් කරන්න පුළුවන්. කොහොමද කියලා අපි සරල උදාහරණයකින් බලමු. හිතන්න ඔබගේ අතීතයේ උපඝාතක බලයක් ඇති අකුසල කර්මයක් තියෙනවා කියලා. ඒ ඉක්මනින් පැසි ඔබගේ ජීවිතේ සිඳ දමන්නට ඉන්නවා. දැන් ඔබට කුමක් කළ හැකිද? ඔබට එම කර්මය ඉවත් කළ නොහැක. නමුත් ඔබට හැකි දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට වඩා බලවත් ප්‍රමුඛතාවයක් ඇති නව කර්මයක් සාදා ගන්න එක. කොහොමද එහෙමනම්? ගරුක කුසල කර්මයක් සාදා ගැනීම. උදාහරණයක් විදියට දානයක් ලබා ගැනීම වැනි ගරුක කුසල කර්මයක් සාදා ගැනීම. නැත්නම් ආසන්න කුසල කර්මයක් සාදා ගැනීම. මෙම නව කර්මය ප්‍රමුඛතාව අනුව පැරණි උපඝාතක කර්මයට වඩා ඉදිරියට යනවා. එවිට සිදුවන්නේ ප්‍රමුඛතාව වෙනස් වීම නිසා ක්‍රියාකාරීත්වයද වෙනස් වෙන එක. පැරණි උපඝාතක කර්මය පැසීමට නොලැබ අහෝසි වීමට හෝ දුර්වල වීමට පටන් ගන්නවා. ඒ වෙනකොට ඔබගේ නව කුසල කර්මය ජනක හෝ උපස්තම්භක ලෙස ක්‍රියා කරනවා. හිතන්න ඔබගේ අතීතයේ උපඝාතක තිරිංග වැනි අකුසල කර්මයක් තියෙනවා. ඒ ඔබගේ ජීවිතය නවත්තන්නට ඉන්නවා. නමුත් ඔබ රියදුරා එවත් ප්‍රමුඛතාවය වෙනස් කළොත් කුමක් වේද? ඔබට ගරුක කුසල ධාන වැනි හෝ ආසන්න කුසල මරණාසන්න පින්කම් ඔබට ගරුක කුසලයක් හෝ ආසන්න කුසලයක් ඇති වඩා හොඳ රියදුරකපත් කරගන්න පුළුවන්. එවිට නව රියදුරා එවත් ප්‍රමුඛතාව තීරණය කරන්නේ තිරිංග හෙවත් උපඝාතක වෙනුවට එන්ජිම හෙවත් ජනක හෝ රෝධ එවත් උපත්තම්භක ක්‍රියා කළ යුතු බවයි. මේක ප්‍රතිඵලය වෙන්නේ පැරණි උපඝාතක කර්මය පැසීම නොලැබ දුර්වල වෙමින් කුසල කර්ම ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන. මේක තමයි අපේ පාලනයේ තියෙන පළවෙනිම මට්ටම. අපි ක්‍රියාකාරීත්වයවත් ෆන්ක්ෂන් එක ඍජුව වෙනස් කළ නොහැකි කියලා තේරුම් ගත්තා. ඒ ප්‍රමුඛතාවයවත් ප්‍රයොරිටි එක ඉහළ දැමීමෙන් කුමන කර්මයක් ක්‍රියා කරයිද යන්න තෝරා ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තා. එමගින් අපේ ජීවිතයට බලපාන ක්‍රියාකාරීත්වය අපිටම වෙනස් කරන්න පුළුවන් ඉතා කුඩා හැකියාවක් තියෙනවා කියලා අපි මේ අධීරයේදී තේරුම් ගත්තා. මම කලින් කිව්වා වගේ මේක අපේ පළවෙනි පියවර විතරයි. ඔබ සමග ඉදිරියට එන්න. මෙම කර්ම සංකල්පය අනිකුත් කොටස් බලන විට මෙම ක්‍රියාකාරීත්වයත් ෆන්ක්ෂන් එක පාලනය කරන්න තවත් බොහෝ ක්‍රම කර්මය ඇතුළෙම තියෙනවා කියලා දෙන්න කලින් වගේ මම පොරොන්දු වෙනවා. ඒවා නම් කර්මයේ වස්තුව තෝරාගන්න එක, චේතනාවේ තීව්‍රතාවය වැඩි කරන එක, කර්මය නිතර කිරීම කියන එක, මරණාසන්න මොහොත සූදානම් කර ගැනීම තවත් බොහෝ දේ. මෙතෙන් සිට අපේ කර්මයේ ගමන් මඟ වෙනස් කිරීමේ විශාල ඉඩ කඩක් තියෙනවා කියලා ඔබට විශ්වාස ඇති කියලා මම හිතනවා. අප සමග රැඳී සිටින්න. තෙරුවන් සරණයි.